ඔයා නොදන්නවා වුණාට ඔයා ගැන හිතන කෙනෙක් ඉන්නවා. මේ කෙනා සාමකාමී ඉවසීම තියෙන දේවල් හොඳින් බැලන්ස් කරගෙන යන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම මේ කෙනා ඉක්මන් තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. බොහොම නිහඬ ඉවසීමෙන් ඉන්න කෙනෙක්. ඒ වුණත් මෙයාගේ හිත ඇතුලෙන් ලොකු කනස්සල්ලක් හෝ කලකිරීමක් තියෙනවා. මේ කෙනා මේ කෙනාගෙන්ම ප්‍රශ්න කරන කෙනෙක්. මම වැරදි දෙයක් කරනවද? මම වැරදි දෙයක් කරලාද? අන්න එහෙම තමන්ට ප්‍රශ්න කරන කෙනෙක් තමයි මේ කෙනා. මොකද මේ කෙනාගේ හිත ඇතුලේ යම්කිසි කනස්සල්ලක් කලකිරීමක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ කෙනා ඔයා ගැන හිතන දේවල් කියන්න හෝ පියවරක් ගන්න ඕන වුණත් තමන්ව සීමා කරගෙන ඉන්නවා. මොකද බාධාව ඇත්තටම පිටින් නෙමෙයි තියෙන්නේ. මේ කෙනාගේ හිත ඇතුළෙමයි තියෙන්නේ. මෙයා හිතනවා ඔයත් එක්ක දේවල් සාමකාමීව තියාගන්න. ඒ වගේම මේ කෙනා වැරදි දෙයක් වෙයි කියලා හිතේ සැකෙන් බයෙන් තමයි ඉන්නේ. ඒ වගේම කතා කරන්න හෝ ළඟට එන්න ඕන වුණත් ඔයාගේ මේ කෙනාට ඔයා කෙරෙහි තියෙන විශ්වාසය ගොඩක් අඩුයි. දැනට වැඩියෙන් හිතනවා අඩුවෙන් ක්‍රියා කරනවා. මේ තමයි මේ කෙනාගේ හැටි. ඉතින් ඔයා ගැන හිතන මේ කෙනාගේ හිතේ හැඟීම් තියෙනවා. ඒත් බිය සහ සැකය නිසා ඒවා ප්‍රකාශ කරන්න තවම මේ කෙනා පසුබට වෙලා තියෙනවා. තවම මේ කෙනා ඒ වෙනුවෙන් සූදානම් නැහැ.